අපි දැන් ඉන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨේ මේ සහෝදර සහෝදරියන්ට පාඩම් කරන්න වගේම මේ ඇවිල්ලා තමන්ගේ ලෙක්චර් එකක් ඉවරලා ඊළඟ ලෙක්චර් එකට යන්න මෙතන නිදහසේ ඉන්න පුළුවන්. මෙතන නිදහසේ ඇවිල්ලා මේ තමන්ගේ වැඩක් කරගන්න පුළුවන්. එතකොට මේ කළමනාකරණ පීඨය කියන්නේ මේ ශාස්ත්‍ර පීඨයටත් ඉතාමත්ම සමීප පීඨයක් තමයි කළමනාකරණ පීඨය කියලා කියන්නේ. නැද සහෝදරයා? එතකොට අපි ඉතින් දැන් මේ ඉරත් මුහුණට වැටෙනවා. මේ ඉරත් බැහැගෙන යනකොට මේ පැත්තෙන් හන්තාන ලස්සන මේ ලොකේෂන් එකක් තමයි ඉතින් මේ තියෙන්නේ. ලොකේෂන් එක තමයි අපි ඉතින් මේ ඉන්නේ බේරාදෙණිය විශ්වවිද්‍යාලේ. එතකොට මේ අපි අද ඉතින් ටිකක් හිතුවා අද සෙනසුරාදා දවස පොඩ්ඩක් හිතුවා මේ කතා කරන්න පොඩ්ඩක්. ඉතින් අපිට හිතුණා මෙතන හොඳයි කියලා අද කතා කරන්න. අපි පොඩ්ඩි ප්‍රශ්නයක් ගැන තමයි කතා කරන්නේ. සාමාන්‍ය අපි මේ සාමාන්‍ය යුනිවර්සිටි මේ සහෝදර සහෝදරයන්ගේ තියෙන ප්‍රශ්න මොන වගේ ප්‍රශ්නද තියෙන්නේ කියලා. සාමාන්‍ය සහෝදරයා අද මොන වගේ ප්‍රශ්නයක් ගැනද අපි කතා කරන්නේ? සාමාන්‍ය අපේ සහෝදර සහෝදරයන් ගාව තියෙන අපි ඉතින් විශ්වවිද්‍යාලේ ගොඩක් ළමයි මුහුණ දෙන ගැට්ටුවක් තමයි ආර්ථික ප්‍රශ්නේ නේ. ආර්ථික ප්‍රශ්න කියන්නේ අපි පළවෙනි අවුරුද්දේ ඉඳන්ම ළමයි මාරු විදිහට ආර්ථික ප්‍රශ්න වල මුහුණ පානවා. ඒ කියන්නේ කන්න බොන්න ගියාපුවාම ඒ කියන්නේ හොස්ටල් සමාන ළමයිට හම්බ වෙනවා. ඒ නමුත් කෑම බීම වල නම් වියදම් දැන්. එහෙම ප්‍රශ්න තමයි ගොඩක්ම තියෙන්නේ. ඒ වගේම සමහර ළමයි ඉතින් ඒ ආර්ථික ප්‍රශ්න විඳ ගන්න අමතර ජොබ් මේ වැඩ කරලා ඒවයෙන් කීයක් කර හොයාගෙන කෑම බීම සපයා ගන්නවා. පොත්පත් ගන්න සමහර තව ඇඳුම් පැළඳුම් ඉතින් ඒවා ගන්නේ සමහර කට්ටිය එහෙම තමයි හම්බ කරන්නේ. ඉතින් පවුල් වලුත් හම්බ වෙනවා. අම්මත් තාත්තත් දෙනවා සල්ලි. ඊට අමතරව ඉතින් ගොඩක් දුරට ළමයිට කැම්පස් එකට ආපුවාම දැනෙනවනේ අම්බලා අයගෙන් තවත් අපි ඉල්ලලා හරි නෑ. තව ඉතින් අපි අම්මලා සෑහෙන හම්බ කරලා දැන් ඉන්නේ. තවත් අම්මලාට බරක් වෙන්න හොඳ නෑ. දැනෙනවනේ. ඉතින් දැනනකොට අපි බලනවා මොකක් හරි කොහෙන් හරි ජොබ් එකක් පාර්ට් ටයිම් විදිහට කරලා චෙක් කරවාගෙන ඒකෙන් අපි ඇකඩමික් වැඩ කරගන්න. ඉතින් මේ ඒක මාරම අභියෝගයක් වෙලා තිනා කැම්පස් එකේ වැඩ කටයුතු කරන ළමයිට. ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඉතින් ඒක නේද? ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඉතින් මේ ආර්ථික මේ වශයෙන් ප්‍රශ්න. එතකොට දැන් අපිට එතනදී මේ දෙමව්පියන්ගේ කැපකිරීම දකින්න පුළුවන්. සහෝදරයා මොකක්ද ඒක හිතන්නේ? දෙමව්පියන්ගේ ඇත්තටම එයාලා දැන් අපි මොකක් හරි දැන් කැම්පස් එකේ මොනවා හරි එකට අඩුපාඩුවක් වෙනකොට අපි කායල කතා කරන දෙමව්පියන්ටනේ. ඒතර අම්මා සල්ලි ටිකක් ඕනේ මදි. ඒතර දෙමව්පිය බලන්නේ කෙලින්ම අපිට දානවා ඒක. අපේ ඒක මොකද අධ්‍යාපන කටයුතු වලනේ. ඉතින් ඒක ඇත්තටම ලොකුම කැපකිරීමක් නේ. මොන බාධක ආවත් ඉතින් තමන්ට තමන්ගේ අවුරුදු 3ද ඒක අවුරුදු 4ද මේ කොහොම හරි ඒ දේවල් සම්පූර්ණ කරගෙන දෙමව්පියෝ සහ ඒ තමන්ට උදව් උපකාර කරපු සියලු දෙනාගේම ඒ දේවල් මේ මුදුන්පත් කරන එක තමයි මම නම් හිතන්නේ හොඳම දේ. සිහින සිහිනමන